තථාගත බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහින් කිව්වා කියනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මගේ හිත පාලනය කරගන්න අමාරුයි. මගේ හිතේ ස්වාමීනි රාගයම නැගෙනවා. දකින රූපවලට මගේ හිත යනවා. මගේ හිත ස්වාමීනි පාලනයෙන් තොරයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් පින්වත් කොල්ලෝ ඔබ සොහොනට වඩින්න. සොහොනට ගිහිල්ලා සොහොනේ ඉඳලා භාවනා කරන්න පටන් ගන්න කියලා. එතකොට කුල්ල ස්වාමීන් වහන්සේ පාත්‍රෙත් අරගෙන ගමට පිණ්ඩපාත වැඩියා. පිණ්ඩපාතින් පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව සිහි කරලා ඕන්නේ හිමි හිට වැඩම කළා සොහොනට. සොහොනට වඩිද්දී තථාගත බුදුරජාණන් වහන්සේ කුල්ල ස්වාමීන් වහන්සේ උදෙසා විශේෂ එරදියක් කළා. ඒ මොකද්ද එරදිය? කුල්ල ස්වාමීන් වහන්සේට පේනවා අලුත ගෙනල්ලා දාපු මල සිරුරක් තියෙනවා. තරුණ කාන්තාවකගේ මල කඳක්. ඒ මල කඳට තාම මුකුත්ම වෙනසක් වෙලා නැහැ. ප්‍රාණය නිරුද්ධ වෙච්ච මොහොතේ වගේ මේ මල සිරුර තියෙනවා. හරි ලස්සන ගෑනු කෙනෙකුගේ මල සිරුරක්. මේ මල කඳ දැක්ක ගමන් අර කුල්ල ස්වාමීන් වහන්සේගේ හිතේ රාගය නැගුණා. කිසි සිහි කල්පනාවක් නැතුව ඇස් දෙක හොඳට අරගෙන අර මල කඳ දිහා බලාගෙන හිටියා. ඒ රාගයේ ස්වභාවයනේ. දැන් කුල්ල ස්වාමීන් වහන්සේ රාග බරිත හිතින් අර කාන්තාවගේ ශරීරය දිහා බලාගෙන ඉන්නවා. හිසේ ඉඳලා යටිපතුල් දක්වාම මේ මල කඳ දිහා බලනවා. යටිපතුලේ ඉඳලා හිස දක්වාම මේ මල කඳ දිහා බලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි පුදුම සහගත පෙළහරක් කළා. ඒ පෙළහර තමයි සොහොනට දාපු මල කඳ දවස් ගාණක් ගත වෙනකොට යම්සි කුණු වෙලා යනවාද? ඒ කුණු වෙලා යන ස්වභාවය කුල්ල ස්වාමීන් වහන්සේට ඒ වෙලාවෙම පේන්න සැලැස්සුවා. දැන් කුල්ල ස්වාමීන් වහන්සේට පේනවා අර ලස්සනට හැඩයට තිබුණු තමන්ගේ හිත ඇදගන්න තරම් ලස්සනට තිබුණු මල කඳ උණු ඉදිමෙනවා. නිල් ගැහෙනවා. ඊළඟට නවද්වාර වලින් අසූචිය ගලන්න පටන් ගන්නවා. දැන් ඕජා ගලනවා. ගන්ධස්තරේ එනවා. මේ ඉදිමුණු මල සිරුර කන්න එහින් මෙහින් සත්තු ඇවිල්ලා මල සිරුර ඉර සත්තු කන්න පටන් ගත්තා. එතකොටම කුල්ල ස්වාමීන් වහන්සේට සිහි උපන්නා. අපේ මේ රාගයෙන් ඇලිලා යන ශරීරවලට වෙන්නේ මේක නේද? මං මගේම ශරීරය ගැන රාගයෙන් ඇලුණා මගේ ශරීරයටත් වෙන්නේ මේක.